පොඩ්ඩක් ඉන්නකෝ. ඔය හොල්ලන මම පේනවද? මේවා නිකන් කුණු නෙමෙයි. මේවා සල්ලි. මේවා සල්ලි. අම්මිවත් ගන්නවද? ඔව්. දෙක අම්මි පේනවද? ඔව්. Hi හැමෝටම අදත් මගේ YouTube channel එකට ඔයාලා හැමෝම හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් channel එක පටන් ගන්න කලින් ඔයාලගෙන් හැමදාම වගේ කරන ආදරණීය ඉල්ලීමක් තමයි අපේ videos බලන්න, අපේ channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න. එහෙනම් මම කියන්නම් අද මම මොනවද කරන්න යන්නේ කියලා. මම මීට කලිනුත් දවසක් මේ වීඩියෝ එක කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඔක්කොම තියෙන හිස් ටින් බෝතල්. මේවා දැන් කාලයක් තිස්සේ මම එකතු කරපුවා. මම හිතන්නේ අවුරුදු එකමාරක් දෙකක් විතර වෙන්න ඇති. මම ගිහින් දාන්න ඕනේ කියලා හිතුවට මට බැරිම වුණා මේ එකතු කරලා මේ ස්ටෝර් රූම් එක පිරීලා තියෙන්නේ දැන් මේ බෝතල් වලින්. පොඩි ස්ටෝර් රූම් එකක් අපිට තියෙන්නේ. ඉතින් මේ බෝතල් තවත් තියන්න ඉඩ නැහැ. ඒකයි මම හිතුවේ. ඉතින් මේක රීසයික්ලින් එකට දාන ගමන් මම හිතුවා ආයෙත් වීඩියෝ එකක් ගේන්න ඔයාලට. ඉතින් මේවා නිකන් කුණු නෙමෙයි. මේවා සල්ලි. මේවා සල්ලි මේ සාමාන්‍යයෙන් එක ටින් එකකට පොඩි සයිස් බෝතලයකට ක්‍රෝණයක් තියෙනවා. මේ සයිස් මේ වතුර බෝතලයක් ලොකු. මේ සයිස් බෝතලයකට ලොකු බෝතලයකට ක්‍රෝණ දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේවා සල්ලි. ඉතින් ඒකයි මම විසිට කරන්න නැතුව තියාගෙන හිටියේ. මම දැන් යන්නේ මේවා ටික රීසයික්ලින් බින් එකට දාලා මේවා සල්ලි කරගන්න. ඉතින් යන් මාත් එක්ක මම පෙන්නන්න. මම ඊට කලිනුත් පෙන්නලා තියෙනවා. මම අදත් පෙන්නන්න මේ ටික කොහොමද මම අද සල්ලි කරගන්නේ කියලා. එන්න යන්න. යනවා දැන් මේ ටික දාන්න මායිටයි තමයි යන්නේ. මේවා ඇක්චුලි බාග දේවල් නෙමෙයි. මොකද කොහොම හිස් ටින් බෝතල් නිසා මේවා දැන් මම අවුරුදු එකමාරකට වැඩි දෙකක් විතර ඉඳන් එකතු කරපුවා. මට දාන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් මේ වෙද්දි හෙන ගොඩක් එකතු වෙලා තියෙන්නේ. ඉතින් බලමු මම මේ ටික දාලා සල්ලි කරගන්නේ කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති කට්ටිය දානවා. අපි දැන් ඇවිල්ලා බලාගෙන ඉන්නවා. අපි දැන් කලින් එක තැනකට ගියා සුපර් මාකට් එකකට එතන වැඩ කරන්න දැන් ආයේ මෙතනට ආවා. මෙතන කට්ටිය දානවා. ඔයාලට පේනවා ඇති. අපිත් අපේ බෑග්ස් ටික තියාගෙන මේ තියෙන්නේ අපි ගෙන ආපු බෑග්ස් 3 අපි තියාගෙන පොලිමේ ඉන්නවා. අපි දැන් බෝතල් ටික දානවා දැන්. ඔයාලට පේනවා ඇති. මම පෙන්නන්නම් මේ ටික හරියට. පොඩි බෝතල් වලට පන්ට් එකයි. ඒ කියන්නේ ක්‍රෝන එකයි. ලොකු බෝතල් වලට මේ සයිස් බෝතල් වලට පන්ට් දෙකයි. ඒ කියන්නේ ක්‍රෝන දෙකක් තියෙනවා. මම හිතන්නේ අද අපිට ලොකු ගාණක් හම්බෙයි. මොකද අපි ළඟ බෝතල් බෑග් 3ක් තියෙනවා. ඔව් අපි වර්ල්ඩ් රෙකෝඩ් එක ගන්නවා. වර්ල්ඩ් රෙකෝඩ් එකක් දාන්නේ. ඔව් මේ බලන්න මේක තමයි වර්ල්ඩ් රෙකෝඩ් එක. සානිකෝ බෑග් එක දානවා. In vandaag. En de world record dikke. Ik. En doe jij het dan? 2024 world record dikke. En de Dan. Mami help කරන්න. ඔයාලට පේනවා ඇති අපි දානවා. මම කිව්වා වගේ පොඩි බෝතල් වලට දැන් මේ සයිස් ටින් වලට අනේ එකක් ගත්තේ නෑ. එකක් ගත්තේ නෑ. මේ සයිස් ටින් වලට. ඒ සයිස් ඒවට ක්‍රෝන දෙකයි. ඒකත් ගත්තේ නෑ බලන්නයි කියලා. තව එකක් දාන්න කන්ටිනියු යන්න දෙන්නකො. ඒකත් ගත්තේ නෑ. දාන්න
ඔයාලට පේනවා ඇති මෙතනින් කවුන්ට් වෙනවා. බෝතල් ගාන වෙනමයි, ටින් ගාන වෙනමයි. no refund ගාන වෙනමයි. සාමාන්‍යයෙන් no refund ඒවා අපිට එවෙලෙම රිටර්න් කරනවා. ඒ හින්දා ඒක කවුන්ට් වෙන්නේ නැහැ. මෙතන කොළ පාටින් පෙන්නනවා අපි කීයකට දැනට දාලා තියනවද කියලා. මම දාලා ඉවරලා පෙන්නන්නම් කොච්චරක් අපි අද දාලා තියනවද කියලා. අපි කීයක් අද රිච් වෙන්න යනවද කියලා පෙන්නන්න නේද? එතන මෙතනත් ගන්න අපි දාන්න. මේක ඔයා ගන්න ওই මේක ඔයාට ස්ක්‍රීන් එකක් ගන්නවා. හරි සද්දේ. අම්මිවත් ගන්නවද? ඔව්. මේක අම්මි පේනවද? ඔව්. මේක ඇත්තටම හරි හොඳ දෙයක්. මොකද බී මේක බොනවා විසින් කරලා දානවා. මේ වගේ කීයක් හරි එකකින් හොයාගන්න පුළුවන් එක අපි මේවා විසිට කරන්නේ එකතු කරලා තියාගෙන ඉන්නවා. ඇත්තටම මේවා සල්ලි. මිනිස්සුන්ගේ දැන් අපේ මහන්සිය මෙට්‍රෝනයක් වුණා දැන් අපේ සල්ලිනේ. ඉතින් ඇත්තට මේක මම දන්න විදිහට දැන් ගොඩාක් රටවල් වල තියෙනවා. මම දන්න විදිහට ලංකාවේ තියෙනවා. හැබැයි හැමතැනම නෙමෙයි. සාමාන්‍ය ලොකු සුපර් මාකට්ස් වල තියෙනවා මම දැකලා තියෙනවා. දැකලා තියෙනවා කියන්නේ මම අහලා තියෙනවා. වීඩියෝස් වලින් දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා මේ කීල්ස් එකේ එහෙම තියෙනවා. නව පේනවද? ඔව්. කීල්ස් එකේ එහෙම තියෙනවා දැකලා තියෙනවා. මෙහෙනම් සාමාන්‍යයෙන් හැම සුපර් මාකට් එකකම වගේ හැමෝටම පහසු තැන් වල හැම සුපර් මාකට් එකකම වගේ තියෙනවා මේ රීසයික්ලින් මැෂින්. මේව ඇත්තටම හැමෝටම පහසු තැන් වල ලංකාවේ තිබුණා නම් හරි හොඳයි. මොකද මේ ඇත්තටම අපි වියදම් කරන සල්ලි අපේ සල්ලි වලට වටිනාකමක් හම්බ වෙනවා. මේක ඉන්ෆිනිට් මනි ග්ලිච් එකක්. මේ ෆස්ට් අප් අරගෙන බෝතලයක් බොන්න. කියන්නේ ඔයා පේන්නේ මේ හරි ස්ක්‍රීන් එකේ බලන්න ඔයා පේනවද කියලා. ඉන්ෆිනිට් මනි ග්ලිච් එක. අරගෙන බොන්න ඒක දාන්න අරගෙන බොන්න දාන්න අරගෙන බොන්න දාන්න එච්චරයි. Honey, cool, I'm recording. Huh? දැන් අනිත් බෑග් දෙකම දාලා ඉවරයි. මේ තුන්වෙනි බෑග් එකේ අන්තිම හරිය යන්නේ. මේකෙද්දි අපිට තියෙනවා 400 වෙනවද? මේකෙද්දි අපිට තියෙනවා 434යි 36යි චූට්ටක් තියෙනවා. ඒක බහැලු. දැන් මේ අන්තිම හරියන් ඒකත් බහැලු. සමහර බෝතල් තියෙනවා ගන්නෙ නැහැ. ඇයි දන්නේ? ඒක ගත්තා. ඒකත් ගත්තා. ඒක ගන්න. සමහර බෝතල් තියෙනවා මං ගන්න. ඒව ටික මං බීමට දැම්මා. ඒක මං ආයෙ try කරනවා අපි නිකන්වත් ගනීද කියලා බලන්න. ඒත් ගන්න නෑනේ. ඒක ගන්නෙත් නෑ. හරි කමන්නේ. It's okay. ඒක අපි try කරා. ඔය ගන්න. It's okay. අපිට තියෙනවා 461ක්. අපි ඉතුරුව ටික අපි බින් එකට දාමු. මෙන්න ආව රිසීට් එක ඔයාලට පේනවා ඇති. 461යි.
අපි දැන් මේක දීලා සල්ලි කරගන්නයි යන්නේ. ඔයාලට පේනවා ඇති මම දැන් මේක දීලා සල්ලි කරගන්නයි යන්නේ. මේ මෙතන කැෂියර් එකේ ඉන්න කෙනත් මට සපෝට් කරනවා. Yeah, you can do it. එයා දැන් මේක ස්කෑන් කරලා කෑෂ් මට දෙන්න යන්නේ. 461ක් තියෙනවා. ඉතින් ඔහොම තමයි හිස්ටින් ටික දීලා අපි සල්ලි කරගත්තේ. Thank you so much. Thank you. It's a big money. Thank you. මෙන්න මේක තමයි මම හිස්ටින් බෝතල් ටික රිෆන්ඩ් කරපු බිල. මේ ඔයාලට පේනවා ඇති ක්‍රෝන 461ක් තියෙනවා. මෙන්න බිල. මෙන්න සල්ලි ටික. මේව ඇත්තටම හිස් බෝතල් ටින් මේ තියෙන්නේ 400යි. 114යි මේ ක්‍රෝන 100 114යි මේ ක්‍රෝන 51යි 10ක් මේක ඊට පස්සේ එකයි හරියටම ක්‍රෝන 461ක් තියෙනවා. මේව ඇත්තටම අපි විසික් කරන ටින් බෝතල් වලින් ගත්තු සල්ලි. ඇත්තටම අපේ සල්ලි මම ගෙදරට ගේන ටින් බීම බෝතල් ටින් එහෙම විසික් කරන්න බීලා ඒව ඔක්කොම මම ස්ටෝර් රූම් එකේ බෑග් එකක දාලා තියෙනවා. මම දැන් කලින් වීඩියෝ එකේ දාලා ඉවරනාට පස්සේ එතනින් පස්සේ එකතු කරපු බෝතල් ටින් තමයි මේ ටික 461කට මම එකතු කරලා තිනවා. ඒ කියන්නේ මේ අවුරුදු එකමාර දෙකක් වෙද්දී අපි ක්‍රෝන 461 බෝතල් කියන්නේ මේ හිස් බෝතල් බීමත් එක්ක තවත් ගාන. ඉතින් මේ ගානට අපි බීලා තියෙනවා බීම ಜಾති. මේ ටික තමයි අද මම ටින් බෝතල් වලින් හම්බ කරපු නෙමෙයි මේ අපේ සල්ලි. මම ඒවා ටික දීලා සල්ලි කරගත්තුවා. එහෙනම් අද දවසට මං ගිහින් එන්න. ආයෙත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ එක අවසන් කරන්න කලින් හැමදාම වගේ අදත් කරන ආදරණීය ඉල්ලීමක් තමයි අපේ වීඩියෝස් බලන්න, channel එක subscribe කරන්න, comment එකක් දාන්න, like එකක් දාන්න, අපේ වීඩියෝස් බලලා අපිට support එකක් දෙන්න. එහෙනම් අද දවසට මං ගිහින් එන්න. Hey do!